දියුමින්නෙක්ස් channel එකෙන් අද ඔයාලට අරන් ආවේ කිසිම දැනුමක් නැතුව 3D model එකක් හදාගන්න පුළුවන් මෙන්න මේ AI platform එක ගැන කතා කරන්න. ඊට කලින් මම ඔයාලට කියලා ඉන්නම් අපේ channel එකෙන් තියෙනවා giveaway එකක්. giveaway එකට ඔයාලට කරන්න තියෙන්නේ අපේ channel එක subscribe කරන එක. subscribersලා 500 වෙච්ච ගමන් මේ වීඩියෝ එකට යටින් දාලා තියෙන comment වලින් random තෝරලා අපි කෙනෙක්ට දෙනවා CapCut Pro account එකක්. giveaway එක ගැන update අපි දානවා අපේ WhatsApp channel එකේ. ඔයාලට පුළුවන් WhatsApp channel එකට join වෙන්න පල්ලෙහා තියෙන link එක click කරලා. ඉතින් තවත් හිත ඉන්නේ දැන් අපේ channel එක subscribe කරන්න. මේ වීඩියෝ එකට comment එකක් දාන්න. giveaway එක win කරන වාසනාවන්තයා ඔයා වෙන්න පුළුවන්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එක බලන්න. මේ සයිට් එකේ නම Interngible AI. ඉතින් ඔයාලට පුළුවන් මේක Google එකේ search කරලා එන පළවෙනි search result එකම open කරලා website එකට එන්න. website එකට ආවට පස්සේ ඔයාලට මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මෙතන get started free button එක උඩ එකපාරක් click කරගන්න. click කරගෙන ඔයාලට පුළුවන් ඔයාලගේ Gmail එකක් හරහා මේ website එකට log වෙන්න. ඉතින් ඔයාලගේ මේල් එක මෙතනින් සිලෙක්ට් කරලා දුන්නාට පස්සේ එයාලා එවනවා අපේ ඉන්බොක්ස් එකට වෙරිෆිකේෂන් මේල් එකක්. ඉතින් ඔයාලට පුළුවන් එතන තියෙන ලින්ක් එක ක්ලික් කරලා ඔයාලගේ මේල් එක වෙරිෆයි කරගන්න. වෙරිෆයි කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. මෙතන ඔයාලගේ නමයි මේල් එකයි තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් next දෙන්න. ඊට පස්සේ එන ඉන්ටර්ෆේස් එකේදී ඔයාලා ඔයාලගේ විස්තර ටික මෙතනට හරියට fill කරලා මෙතන continue button එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ එන ඉන්ටර්ෆේස් එකෙන් ඔයාලට පුළුවන් දෙවෙනියට තියෙන ඔප්ෂන් එකට ටික් එකක් දාලා එතනින් ඉස්සරහට යන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන finish button එක උඩ එකපාරක් click කරලා මේ process එක ඉවර කරගන්න. ඊට පස්සේ අපිව load වෙනවා studio එක ඇතුළට. මෙතන start creating කියන උඩ එකපාරක් click කරලා ඔයාලට පුළුවන් studio එකට සම්පූර්ණයෙන් access ගන්න. මෙතන දකුණු අත පැත්තේ උඩ click කරොත් ඔයාලට පුළුවන් අලුත් project එකක් open කරගන්න. ඒ වගේ මෙතන තියෙනවා කලින් create කරපු project. මම දැන් මෙතනින් එකක් ඔයාලට open කරලා පෙන්නන්නම්. මේ මෙතන තියෙනවා කැලයක් ඇතුලේ හදපු 3D project එකක්. දැන් මම මේක ඔයාලට open කරලා පෙන්නන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් මේක AI කියලා කියන්න බැරි විදිහට ලස්සනට create වෙලා තියෙනවා. ඉතින් මේක ඇතුළට ආවහම ඔයාට mouse එකේ wheel එක scroll කරලා මේකේ zoom in zoom out කරගන්න පුළුවන් වගේම mouse එක click කරගෙන ඔයාට පුළුවන් ඇදලා දෙපැත්තට එහෙ මෙහෙ ගිහිල්ලා මේක ඇතුළ බලන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ කෑල්ලෙන් කෑල්ල නැත්නම් object එකෙන් object එක select කරලා අපිට මේක වෙනස්කම් පවා කරගන්න පුළුවන්. මෙයාලා මේ මෙතන දීලා තියෙන්නේ ඒගොල්ලෝ generate කරපු හරි නැත්නම් වෙන කවුරු හරි generate කරපු project එක. ඉතින් ඔයාට පුළුවන් අලුතෙන්ම ඔයාටම කියලා project එකක් උනත් create කරගන්න. ඊට ඔයාට බලා ගන්න පුළුවන් මෙතන අලි කීප දෙනෙක් වගේම කැලේ ගස්ුත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේක නම් ඇත්තටම සුපිරි ටූල් එකක්. ඉතින් අනිවාර්යෙන් ඔයාලත් මේක try කරලා බලන්න. try කරලා බලලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා. අපි යම් මේක ඇතුලේ වැඩි විස්තර ගැන කතා කරන්න. ඉතින් ඔයාලට පුළුවන් ඊට කලින් අපේ channel එක subscribe කරලා එන්න. ඉතින් මේ project එක මෙහෙම දීදී වම් අත පැත්තේ පල්ලෙහා තියෙන play button එක උඩ එකපාරක් මම click කරනවා. click කරාට පස්සේ අපිට මේකේ AI generated video clip එකක් render වෙලා play වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක Kling සහ Veo 3 කියන model දෙක තමයි පාවිච්චි වෙන්නේ. ඉතින් බලා ගන්න පුළුවන් කොච්චර රියලිස්ටික් විදිහට මේ 3D model platform එක වැඩ කරනවද කියලා. ඉතින් ඒත් එක්කම ඔයාට පල්ලෙහා දකුණු අත පැත්ත බැලුවොත් පේනවා gaming console එකක වගේ icon එකක්. ඉතින් මේක උඩ එකපාරක් click කරොත් ඔයාට පුළුවන් මේ 3D model එක game එකක් වගේ හැදුවොත් මොන වගේ විදිහකට experience කරන්න පුළුවන්ද කියන එක try කරලා බලන්න. ඉතින් මේ human character එක ඔයාට WASD හරි keyboard එකේ arrow keys පාවිච්චි කරලා එහා මෙහා කරන්න පුළුවන්. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් ඒත් කොච්චර accuracy එකක් තියාගෙන මේක වැඩ කරනවද කියලා. දැන් ඔයාලට පෙන්නන්නම් මේකේ new project එකක් create කරොත් මොන වගේ විදිහකට interface එකක් ඔයාලට බලා ගන්න පුළුවන්ද කියලා. මට නම් මේක බැලුව බැලමට මතක් වුණේ Blender software එක. ඉතින් මේ AI powered AI tool එක අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙතන පල්ලෙහා තියෙන chat box එකෙන් ඔයාට කැමති දෙයක් type කරලා. ඒත් එක්කම දකුණු අත පැත්තේ tool bar එකට ආවොත් ඔයාලට පුළුවන් මේ ඔයාලා හදන පළවෙනි sense එකට නමක් දෙන්න. ඊළඟට description එකක්, ඒ වගේම කැමරාවේ aspect ratio එක, මේ වගේ ගොඩක් දේවල් ඔයාලට පුළුවන් මේ site එකෙන් control කරලා ඔයාගේ 3D project එක create කරගන්න. ඒ වගේම කලින් එතන තිබ්බ project එකක් open කරලා පෙන්නපු play button එක තියෙනවා. ඒ වගේම ඊට එහා පැත්තෙන් අර gaming console එකක icon එක තියෙනවා. game එකක් ඇතුළට ගියොත් experience එක මොන වගේද කියලා try කරලා බලන්න. ඉතින් මම ඔයාලට උදාහරණයක් විදිහට නිකමට පෙන්නන්න. මෙතන බල්ලෙක්ව දෙන්න කියලා මේ chat box එකේ මම type කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් බල්ලෙක්ගේ 3D model එකක් මට මේ විදිහට මෙයාලා generate කරලා දෙනවා. ඒ ඕපන් කරගන්න මොඩල් එක ඔයාලට පුළුවන් මෙතන පෙන්නන arrow keys පාවිච්චි කරලා මොඩල් එකේ size එක ඒ වගේම වෙනස් වෙන්න ඕන තැන් ඒ වගේම මොඩල් එක තියෙන්න ඕනේ පොළවෙන් යටද එහෙම නැත්නම් පොළවෙන් උඩද වගේ දේවල් ඔයාලට මෙතනින් arrow keys පාවිච්චි කරලා adjust කරගන්න පුළුවන්. දකුණු අත පැත්තේ කලින් අපි කතා කරපු panel එකේ appearance කියලා panel එකක් දැන් අපිට open වෙලා තියෙනවා. දැන් ඔයාලා open කරන් ඉන්න 3D model එක වෙනස් වෙන්න ඕනේද කියන එක මෙතනින් ඔයාලට දෙන්න පුළුවන්. මෙතන ඔයාලට එළුව බලා ගන්න පුළුවන්, අස්සයෝ බලා ගන්න පුළුවන්, පූසෝ ඉන්නවා, ඒ වගේම කැමති ඕන සතෙක් ඔයාලට මෙතනින් ඕපන් කරගන්න පුළුවන්.
හරි ඉතින් ඔයාලා chat box එකට පොඩ්ඩක් වම් පැත්තෙන් බැලුවොත් ඔයාලට මෙතන access library එකක්ම බලා ගන්න පුළුවන්. මෙතන human characters, ඒ වගේම ගහකොළ, ඒ වගේම සත්තු, buildings ඕනම 3D model එකක් මෙයාලා pre generate කරපුවා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන කැමති එකක් select කරලා ඔයාලගේ work flow එකට ඔයාලට දාගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මම dinosaur කෙනෙක් open කරගත්තා. ඉතින් මේක මාරම වටින ටූල් එකක්. ඉන්ඩස්ට්‍රි එකේ මේ වෙනකොටත් ඉන්න කෙනෙක්ට උනත් නැත්නම් අලුතෙන් beginner කෙනෙක්ට උනත් මේක ඇත්තටම try කරලා බලන්න පුළුවන් සුපිරි ටූල් එකක්. AI powered නිසා ඔයාලට තවත් ලේසි. ඒ වගේම දකුණු අත පැත්තේ control panel එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මේක visualize එකක් විදියට ඔයාලට export කරගන්න පුළුවන්. මෙතනදී මම කලින් කිව්වා වගේ පාවිච්චි වෙන්නේ Clang සහ Veo 3.1 කියන AI model දෙක. ඉතින් ඔය විදිහට තමයි මම අද ඔයාලට වීඩියෝ එකක් අරන් ආවේ කිසිම දැනුමක් නැතුව 3D model හදන්න පුළුවන් AI powered website එකක් ගැන. ඉතින් ඔයාලට මේ වෙනකොටත් මම කලින් කිව්වා අපේ channel එක ගැන giveaway එක ගැන. ඉතින් ඒක නිසා අමතක නොකර channel එක subscribe කරන්න, මේ වීඩියෝ එකට comment එකක් දාන්න. ඔයාගේ comment එකෙන් තමයි අපි winner තෝරන්නේ. ඉතින් අදට ගිහින් එන්නම් හම්බෙමු මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින්. හැමෝටම සුබ දවසක්.